ඇලහැර නගරයේ පසු කර යෝධ ඇලත් සමග ගිරිතලේ දක්වා දිවෙන මාර්ගයේ මද දුරක් ගිය විට ඔරුබැඳි සියඹලාව කුඩා මින්නේරි දේවාලය හමුවේ. මහසෙන් දෙවියන් උදෙසා නිර්මාණය කරන ලද දේවාලයක් ලෙස ඔරුබැඳි සියඹලාව කුඩා මින්නේරි දේවාලය හඳුන්වයි. මෙම දේවාලයේ ඉතිහාසය මහසෙන් රජ සමය දක්වා දිවය. මහසෙන් රජතුමන් විසින් පොළොන්නරුව රාජධානියේ සිට ඇලහැර යෝධ ඇල භාවිතා කරමින් බුදුරුවයාය පූජනීය ස්ථානය වන්දනාමාන කිරීම සඳහා මෙම මාර්ගයේ පැමිණි බව සඳහන් වේ. යෝධ ඇල භාවිතා කරමින් රජතුමන් ඔරුවෙන් පැමිණි අවස්ථාවන් වල මෙම ස්ථානයේ පැවති සියඹලා ගසක ඔරුව බැඳ තැබූ බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ නිසා එම සියඹලා ගස ඔරුබැඳි සියඹලාව නමින් ප්‍රචලිත වූ බවත් සඳහන් වේ. පසුකාලීනව මහසෙන් රජතුමන් මින්නේරි දෙවියන් ලෙස ඇදහූ නිසා මෙම ස්ථානයේ දේවාලයක් කර වූ බවද ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. යෝධ ඇලදිගේ පැමිණි රජතුමන් මෙම ස්ථානයේ පැවති විශාල සියඹලා ගසක ඔරුව බැඳ තැබූ බවද එතැන් සිට පාගමනින් බුදුරුවයාය විහාරස්ථානයට ගමන් කළ බවද ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඔරුව බැඳ තැබූ නිසා මෙම ස්ථානය ඔරුබැඳි සියඹලාව නමින් ප්‍රචලිත වූ බවද ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පැරණි සියඹලා ගසේ කොටස් අදද මෙම ස්ථානයේ දැකිය හැකි වෙනවා. පොළොන්නරුව රාජධානියේ බිඳවැටීමත් සමග මෙම ප්‍රදේශ වනගතව පැවතුණා. ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමන් විසින් මෙම ප්‍රදේශය ජනාවාසකරණය කිරීමත් සමග මෙම ස්ථානයේ නව දේවාලයක් ඉදිකර තිබෙනවා. අද දක්නට ලැබෙන්නේ මෙම ස්ථානයේ ඉදිකර පවතින මෙම නව දේවාලයයි. අදත් මෙම ප්‍රදේශවල ජනතාව විවිධ බාරහාර පැවැත්වීම සඳහා මෙම දේවාල භූමිය කරා පැමිණෙනවා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ එකක් සමග නැවත හමු වෙනතුරු සිලෝන් රේල්ස් අපි ඔබෙන් සමුගන්නවා. මතක ඇතුව අපේ නාලිකාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න